Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා ගොඩක් සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා. මේ vlog එකෙන් මං අරගෙන ආවේ weekend එකේ අපි ගියපු trip එකක්. උදේ පාන්දරම තමයි අපි මේ trip එක පිටත් උනේ. ඉතින් ඒ නිසා මම පටන් ගත්ත වෙලාවෙ ටික වීඩියෝ කරේ නෑ කළුවර නිසා. දැන් අපි මේ කණ්ඩ කඩේක නැවැත්තුවා. මේ උදේට කණ්ඩ නෙවෙයි නිකන් මොන හරි කණ්ඩ. එහෙනම් අපි බලමු. මේ vlog එකෙන් අපි යන පාරවල් ගැනත් කියන්නම්. එතකොට මේ vlog එක බලන කවුරුම හරි මේ තැන්වල යන්න ඉන්නවනම් ඒ කෙනාට උදව්වක් වෙයි කියලා මම හිතනවා. ඔයා channel එක පටන් ගත්ත මුල් කාලේ ඉඳලා මාත් එක්ක ඉන්නවනම් ඔයා දන්නවා මම ඉන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කේ. ඉතින් ඒ වගේ පැත්තක ඉඳලා බදුල්ල යද්දි අපිට නුවර හරහා යන්නත් පුළුවන්. නැත්නම් මේ මනම්පිටියේ පාලම අහුවෙන ඒ පාර හරහා යන්නත් පුළුවන්. ඔයාලට දැන් මේ පේන්න තියෙන්නේ මනම්පිටිය පාලම. මම Google Map එකේ හොයලා බලද්දී පොළොන්නරුව හරහා යන මේ පාරට වඩා තවත් ළඟ පාරක් මට හම්බුණා. ඒ පාර තමයි ගිරිතලේ ඇලහැර පාර. ඒ යද්දී අපිට බකමූණ එහෙම හම්බෙනවා. මේ අපි දැන් යන පාරේ යද්දී අපිට හම්බෙන්නේ පොළොන්නරුව, මනම්පිටිය, දිඹුලාගල මේ කියන ඒවා. කොහොම වුණත් නුවර හරහා යන පාරට වඩා මේ පොළොන්නරුව හරහා යන පාර අපිට ළඟයි. අපි මුලින්ම ආවේ මහියංගනය බතලයාය ශ්‍රී මහා සුමන මහමෙවුනා භාවනා අසපුවට. ඔයාලා මහියංගනයේ පැත්තේ එනවනම් බලන්න ඕනි ලස්සනම තැනක් තමයි මේ මහමෙවුනා භාවනා අසපුව. ගමේම කට්ටිය එකතු වෙලා බස් එකක ගිහපු ට්‍රිප් එකක් නිසා මේ වීඩියෝ එකේ ඔයත් ඉන්නවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා මේ භාවනා අසපුවට එනවනම් ප්‍රධාන පාරෙන් තවත් අතුල් පාරක ටිකක් දුර එන්න ඕනි. හරිම නිර්මාණාත්මක විදිහට මාරම ලස්සනට මේ භාවනාසපුව හදලා තියෙනවා. මම මේ භාවනාසපුවට ආපු පළවෙනි වතාව. අපි මේ ට්‍රිප් එකෙන් ප්ලෑන් කරේ බදුල්ලේ නුවරඑළියේ තියෙන ලස්සන තැන් බලන්න යන්න. මේක දවස් 2ක ට්‍රිප් එකක්. ඉතින් ඒ යන අතරතුර අපිට හම්බෙච්ච ලස්සන තැනක් තමයි මේ භාවනාසපුව. මේක දවස් 2ක ට්‍රිප් එකක් නිසා වීඩියෝ එක දිග වැඩි වුණොත් මට vlog එක part 1 part 2 විදිහට කොටස් දෙකකට ගේන්න වෙයි. එහෙම වුණොත් පළවෙනි වීඩියෝ එක විදිහට මම බදුල්ලේ අපි ගියපු තැන් ටික අරගෙන එන්නම්. ඊට පස්සේ දෙවෙනි වීඩියෝ එක විදිහට අපි නුවරඑළියේ ගියපු තැන් ගැන වීඩියෝ එක අරගෙන එන්නම්. මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා ටික දවසකින් මම ඒකත් ගේන්නම්. එතනින් අපි පිටත් වෙලා අපි ඊළඟට යන්න ඉන්නේ මහියංගනේ විහාරයට. අපි එතන තමයි උදේට කෑම ගන්න ඉන්නේ. කෑම කාලා මහියංගනේ විහාරයත් වැඳලා එතනින් පස්සේ ඊළඟට අපි තියෙන තැන් ටික යන්න පටන් ගන්නවා. මං ඔයාලට මුලින්ම කිව්වා මේ භාවනාසපුව තියෙන්නේ ප්‍රධාන පාරේ නෙමෙයි ටිකක් ඇතුළට එන්න ඕනි කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් භාවනාසපුවට එන්න තියෙන පාර මාරම නිස්කලංක ලස්සන පරිසරයක් තියෙන්නේ. ඒ වගේම පොඩි ඇලක් ළඟිනුත් පාර වැටලා තියෙනවා. එතන නම් ටිකක් ලොකු වාහනවලට ගන්න බයයි. වැටුනොත් එහෙම වතුරේ තමයි. හැබැයි අපි හැමදාම යන එකම පැතිවලට වඩා මේ වගේ වෙනස් හරිම නිස්කලංක නගරයෙන් ඈත් වෙච්ච ගම්වල තියෙන මේ වගේ ලස්සන තැන්වලට යන්න තියනවා නම් හිතටත් මාරම නිදහසක් දැනෙන්නේ. ඒ ගම්වල තියෙන නැවුම් බව, ඒ ඇලදොලවල්, ඒ හැමදේම හිතට මාරම හැඟීමක් තමයි එකතු කරන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මහියංගනේ පැත්තේ આવොත් මේ අසපුවටත් අනිවාර්යයෙන්ම ඇවිල්ලා යන්න.
අපි දැන් ඉන්නේ මහියංගනේ රජමහා විහාරයේ. අපි දැන් උදේට කෑම අරගෙන ඉවරයි. මහියංගනේ විහාරය ගැන කිව්වොත් මේක තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනේ කියන නගරයේ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරලා තමයි මේ මහියංගනේ විහාරය ඉදි කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ මහියංගනේ විහාරය 12 මස් ස්ථාන අතරින් එකක් වෙනවා. අපි දැන් මහියංගනේ රජමහා විහාරයේ වැඳලා එතනින් පිටත් වෙන්න තමයි යන්නේ. ඊට පස්සේ අපි යන අතරමඟ අපිට හම්බුණා ලංකාවේ විශාලතම හිටි පිළිම වහන්සේ. මේ පිළිමේ උස අඩි 102ක් කියලා තමයි සඳහන් වෙන්නේ. 2023 තමයි මේ පිළිම විවෘත කරලා තියෙන්නේ. මේක තියෙන්නේ විල්ලුව වැවේ. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕනේ නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලාත් ආදරයෙන් මතක් කරනවා. මං හරි ආසයි ඔයාලා දාන කමෙන්ට් කියවන්න. ඉතින් වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න කියලා ආදරයෙන් මතක් කරනවා. තව එක දෙයක් මතක් කරන්න තියෙනවා. වීඩියෝ එක ලස්සනයි නම් හොඳයි නම් තව කෙනෙක්ටත් බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. මේ දැන් අතර කරේ හරි අමුතු දෙයක් බලන්න මටත් එක පුදුමයි. මම දන්නේ නැහැ ඒකේ විද්‍යාත්මක පදනම මොකක්ද කියලා. මෙතන තියනවා පාවෙන ගල කියලා එකක්. ඒ ගල පාවෙනවා. ඒක අල්ලන්න එපා කියලා තියෙන්නේ. ඒ වුණාට කට්ටිය අල්ලනවා. මට ඒකේ විද්‍යාත්මක පදනම කොහොමද එහෙම ගලක් පාවෙන්නේ කියලා එහෙම විස්තර කරන්න මට තේරෙන්නේ නැහැ සහ මම දන්නේ නැහැ. අපි ගිහින් බලන්න ඕනේ ගල් පාවෙනවද කියලා. මාත් ඉතින් පණ්ඩිතයිනේ මාත් කොච්චර දැක්කත් මටත් එක කරලා බලන්න ඕනි. හැබැයි මං ගල අල්ලන්න ගියේ නැහැ. මේක තිබුණේ ශ්‍රී මිහිඳු සාමණේර ආයතනය ශ්‍රී බෝධිරාජාරාමය තල්දෙන බදුල්ල කියලා තමයි ඒ බෝඩ් එකේ තිබ්බේ. මට දැනගන්න ඕන උනේ ගල බරයිද කියලා. ඇත්තට මේ ගල බරයි. කවුරු හරි දන්නවනම් මේක මේ විදිහට වෙන්න හේතුව අනිත් අයත් දැනගන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා මෙතනට ගිහින් තියනවද කියලාත් කමෙන්ට් එකක් දාන්න. අපි මේ දැන් ඉන්නේ මුතියංගනේ රජමහා විහාරේ. මේක තියෙන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගර මැදයේ සහ බස් නැවතුම්පොළයි දුම්රියපොළයි අතර තමයි මේක පිහිටලා තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ තෙවන වරට බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු අවස්ථාවේ මොහොතකට ධානයකට සමවැදිලා හිටපු ස්ථානයක් විදියට මේ ස්ථානය ප්‍රසිද්ධයි. මේකේ ඓතිහාසික කතාව විදියට සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා පැහැදීමකට පත්වෙච්ච ඉන්දික කියන දිව්‍ය පුත්‍රයා සැමරීමට යමක් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවට පස්සේ දහදිය බින්දු කිහිපයක් ඉන්දිකට බුදුරජාණන් වහන්සේ ලබා දීලා තියෙනවා. එම දහදිය බින්දු මුතු බවට පෙරළුණා කියලත් ඒ මුතු නිදන් කරලා මේ චෛත්‍ය හැදුවා කියලත් ඒ නිසා මේකට මුතියංගනේ කියන නම ඇවිල්ලා තියෙනවා කියලා තමයි
මූලාශ්‍රවල සඳහන් වෙන්නේ බුද්ධඝෝෂ හිමියන්ගේ සමන්ත පාසාදිකා අටුවෙහි ථූපවර්ෂ කියන මූලාශ්‍රවලයි සඳහන් වෙලා තියෙනවලු. දේවානම්පියතිස්ස රජතුමාගේ සමයේ දෙතිස්ඵල බෝධියක් රෝපණය කරලා මුක්තක ධාතු ඒ කිව්වේ මුතු බවට පත්වෙච්ච දහදිය බිඳුයි කේශ ධාතුයි තැන්පත් කරලා දුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ උන්නු ඒ පින්බිම මුතියංගනේ චෛත්‍ය ඉදි කරා කියලා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ දෙමෝදර රේල්වේ ස්ටේෂන් එක ළඟට. මැයිමාර ප්‍රසංගයේ පොත කියවපු කෙනෙක්ට නම් දෙමෝදර කියන නම හොඳට පුරුදු ඇති. දෙමෝදර මේ තරමට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ දෙමෝදර ලූප් එක හින්දා. දෙමෝදර දුම්රිය ස්ථානයේ පිහිටලා තියෙන භූමි ප්‍රදේශයේ ස්වභාවය නිසා මේ දුම්රිය මාර්ගය හදලා තියෙන්නේ දෙමෝදරට එන දුම්රිය කන්ද වටේ වලල්ලක් ආකාරයට ගිහිල්ලා දුම්රිය ස්ථානයේ යට හදලා තියෙන බිංගයක් තුලින් හරවලා යන විදිහට. දෙමෝදරින් පස්සේ තියෙන අධික බෑවුමට විසඳුමක් විදිහට තමයි මේ විදිහට දුම්රිය මාර්ගය හදලා තියෙන්නේ. අතීතයේ තිබුණු ඉංජිනේරු තාක්ෂණය කොයිතරම්නම් විශිෂ්ටද කියලා අපිට මේකෙන් පේනවා. මේ දැන් තියෙන්නේ ඒ පිහිටීම අපිට බලා ගන්න ලේසි වෙන්න ආකෘතියක් විදිහට. මේ ලස්සන දුම්රිය ස්ථානයේ පිහිටලා තියෙන්නේ ඇල්ල හා උඩුවර යන දුම්රිය ස්ථාන අතර. ඔයාලා බලනවා ඇති පිස්සෙක් වගේ මම මේ කොහෙද යන්නේ කියලා. අපි මේ දැන් යන්නේ 9 ආච් බ්‍රිජ් එකට. ඒ කියන්නේ ආරුක්කු 9 පාලමට. අපි හැබැයි ට්‍රිප් එක හිතාගෙන ගියේ පදුල්ලේ ඉඳලා ට්‍රේන් එකේ මේ 9 ආච් එකේ යන්න. හැබැයි අවාසනාවකට අපිට ට්‍රේන් එක මිස් වුණා. හරි එදා කෝච්චි ස්ට්‍රයික් කරා. හරි ඒකේ හරියටම ඇත්ත දන්නේ බස් එක ඩ්‍රයිව් කරන් ගියපු අය තමයි. ඒ වුණාට අපි සැලුන්නේ අපි ඇවිදගෙන හරි මේ 9 ආච් එක බලන්න ආවා. පාලම ගැන කිව්වොත් දෙමෝදර පාලම කියලා හඳුන්වන ගොටුවල පිහිටලා තියෙන අරුක්කු 9 පාලම ශ්‍රී ලංකාවේ දෙමෝදර දුම්රිය ස්ථානයේ හා ඇල්ල අතර පිහිටලා තියෙන සුවිශේෂී දුම්රිය පාලමක් වෙනවා. මේ පාලමේ සම්පූර්ණ දිග අඩි 300ක් ඒ වගේම පළල අඩි 25ක් සහ උස අඩි 80ක් වෙනවා. මේ ට්‍රිප් එකේදී අපිට දියැලකට යන්න බැරි වුණා. මට ඒක ලොකු අඩුවක් විදිහට දැනුණා. මේක මම ප්ලෑන් කරපු ට්‍රිප් එකක් නෙවෙයි නිසා ඒ අය යන තැන්වලට යන්න ඕනි. කොහොම වුණත් ඊළඟට යන්න තියෙන තැන ඔන්න අපිට පේන්නම තියෙනවා මේ 9 ආච් බ්‍රිජ් එක ළඟ ප්‍රධාන පාරේන්දියේ. එතනට ඈතින් කුඹල්වැල මහමෙවුනා අසපුව හොඳට පෙවුණා. අපි ගියේ ලොකු බස් එකක. ඒ බස් එකට කුඹල්වැල මහමෙවුනා අසපුවට යන පාරේ යන්න බෑ. ඒ නිසා අපි එතන තිබුණ වීල් හයර් කරගෙන තමයි ගියේ. ඊට අමතරව එතන පොඩි බස් 2-3ක් විතර එතන වඳින්න දෙන මිනිස්සු අරගෙන යනවා. හැබැයි ඒ බස් එකක යන්න නම් ගොඩක් වෙලා බලාගෙන ඉන්න ඕනේ. මොකද සෙනඟ ගොඩක් ඉන්න නිසා. තමන්ගේ පෞද්ගලික පොඩි වාහන වලින් එන අයට ඒ වාහනේම උඩටම යන්න පුළුවන්. කුඹල්වැල මහමෙවුනා භාවනා අසපුව ඇල්ලපුරවරේ කුඹල්වැල මුහුදු මට්ටමේ සිට මීටර් 1300ක් පමණ ඉහළ කඳු මුදුනක තමයි පිහිටලා තියෙන්නේ. ශ්‍රී සත්බුදු මහාසෑ විහාරය කියලත් මේ අසපුව හඳුන්වනවා. 2007 අවුරුද්දේදී කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ මහමෙවුනා භාවනා අසපු සංචිතයේ තවත් එක ශාඛාවක් විදිහට අක්කර 48ක් පුරා පැතිරුණු මේ අසපුව වැඩ නිම වෙන්නේ 2024 අගෝස්තු මාසේ. මේක මාරම ලස්සන මහමෙවුනා භාවනා අසපුවක්. අනිවාර්යයෙන්ම ඔයා ඇවිල්ලා බලන්න ඕනි තැනක්.
භාවනාසපුවට ආවහම දැනෙන්නේ දිව්‍ය ලෝකයකට ආවා වගේ. ඒ තරම් මාරම සැනසීමක්. ඇත්තටම දවසම වුණත් මෙතන ඉන්න හිතෙනවා. ඒ තරම් හිතට නිදහසක් දැනෙන්නේ. අපේ දවස් දෙකක ට්‍රිප් එකේ පළවෙනි දවස ඉවර වෙන්නේ මහමෙවුනා භාවනා ආසපුවෙන්. ඊට පස්සේ අපි නුවරඑළිය තැනක රෑ නතර වෙනවා. නුවරඑළිය ට්‍රිප් එක මම ඊගා ව්ලොග් එකකින් අරගෙන එන්නම්. මම දැනට මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා. ව්ලොග් එකේ part 2 අරගෙන එනකම් පරිස්සමින් ඉන්න. වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට thank you so much. bye.